යාළුවනේ ඔන්න ඉතින් කාලයකට පස්සේ අද අපි කතා කරන්න යන ගීතය තමයි සඳකඩ පහනක. ඉතින් මේ ගීතය ගායනා කරන්නේ අපේ සුනිල් එදිරිසිංහ මහත්මයා. මේකේ ගීපද රචනා කරලා තියෙන්නේ වොලී නානායක්කාර මහත්මයා. ඉතින් ඇත්තම කිව්වොත් මේකේ තේරුම මට තේරුම් ගන්නත් මහා කාලයක් ගියා. ඇත්තටම මම මේකේ තේරුම මගේ උසස් පෙළ කාලේදී හිතාගෙන හිටපු තේරුම නෙමෙයි. ඉතින් මේකේ පදයෙන් පදයට තේරුම් ගන්න ගියොත් තේරුම් ගන්න බැරි තරම් අපහසු අමාරු රූපක උපමා තියෙන ඊටමත් අපහසු ගීතයක්. තේරුම් ගන්න ඉතාමත් අපහසු ගීතයක්. ඉතින් ඇත්තටම විවිධ තැන්වල විවිධ පුද්ගලයන් විවිධ අදහස් මේ ගීතය ගැන දක්වලා තියෙනවා. ඇත්තටම මේ ගීත හොයාගෙන යද්දී මේ ගීතය ඇත්තටම මාතර හාමිනේ කියන චිත්‍රපටයේ ගීතයක්. ඉතින් චිත්‍රපටය මොකද්ද සහ චිත්‍රපටයේ පසුබිම චිත්‍රපටයේ කතාව අධ්‍යයනය කරගෙන යද්දී තමයි මේ ගීතේ හරිම තේරුම පිළිබඳ අවබෝධයක් ගන්න මට හැකි වුණේ. ඉතින් ඔයාලට මතක් වෙන්නත් එක්ක මම පොඩි පැදි පෙළක් ගායනා කරලා පෙන්නන්නම්. මතකද කියලා බලන්නකෝ. සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැබුම් ගනී කැලැතුණු රසයක පැන ආබුබුලක් අකුළු වැලක් දෙහදක ලියවි. සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැබුම් ගනී. ඇතරම ඔයාලට මේ පැදිපෙළ පටන් ගන්නෙම කලාත්මක සෞන්දර්යාත්මක පසුබිම් කරගෙන බලන්න. සඳකඩ පහන එතකොට දේ දුන්නක් යුගෙන් යුගයට නොමියන දහනක දිවියක පදනම මතුවෙද්දී නොපෙනෙන ඈතක ඈගෙන යනවා සිව්මැලි කැකුලක් මැල වෙද්දී. සිව්මැලි කැකුලක් මැල වෙද්දී. මේකේ අපේ සුනිල් ආරියරත්න මහත්මයාගේ ගායනා කරන ඒ ගීතයේ හඬ තාම මගේ ඔළුවේ රැවුදෙනවා. ඒ තරම් මාර ලස්සන ගීතයක්. මේක වචන නෑ කියන්නේ. ඒ තරම් රහයි ඈ. ඉතින් මේක මේ වචනාර්ථයෙන් ගත්තොත් මම කිව්වා වගේම ඒක තේරුම් ගන්න බෑ. හැබැයි අපි පළවෙනි මේ පැදිපෙළ බලද්දිම මේකේ තේරෙනවා මේ කතා වෙන්නේ තරුණියක් කෙරෙහි ආදරයක් හට ගන්නවා. ඒ ආදරය තමන්ගේ හදවතින් මතුවෙනවත් එක්කම ඒක දලුලන්න ලැබෙන්නේ නැහැ. ඒ කැකුල හදවතේ උපන් තැනම මැල වෙලා යනවා. මොකද්ද මේ කියන්නේ? අපි ඉස්සරහට කතා කරගෙන යන්. මට තේරෙන විදිහට නම් මේ තරුණයාගේ ආදරයට දලුලන්න හම්බෙන්නේ මගදී මැල වෙලා යනවා. අපි බලමු ඉස්සරහට සමහර විට මේ තරුණිය විවාහක වෙන්න පුළුවන්. නැත්නම් මේ තරුණයාගේ අදහස ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. අපි බලමු මේ තරුණයාට මොකද වෙන්නේ මේ ආදරයට කියලා. දහසක් පෙති මත රහසක් කොදුරා තුඩින් තුඩටගෙන යන බින්දු ගව්වක් ඉහළක ගොනු කොට රඳවා ඔපියන දෙතොලක් එහි කැන්දු අහසක් ගුගුරා කළුවක් වපුරා ඒහා මුහුණ වැහි බින්දු ඈගෙන යද්දී නටබුන් අතරක තව කෙක් ඈවෙත හද රැන්දු තව කෙක් ඈවෙත හද රැන්දු. අයියෝ මොකද්ද මේ වෙලා තියෙන්නේ? අනේ ඉතින් හාහා පුරා කියලා තරුණයෙක්ට තරුණියක් කෙරෙහි හිත යනවා. දෙවියනේ මේ තරුණයා පුදුම විදිහට පුදුම ආදරයක් හිතේ
තියාගෙන ඉතින් මේ තරුණියගෙන් තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඉතින් දන්නවනේ අපි උනත් අවංකව අපි ඕකේ දැන් කතා කරන්න යද්දී ඉතින් තරුණියක් කෙරෙහි ආදරය කියන්නේ ඇත්තටම හදවතේ ආදරය කියන හැඟීම ඉස්මතු කරගෙන ඉන්න තරුණයෙක් නම් ඒක අපිට එකපාර ගෙලින් ගිහිල්ලා ගියා ගන්න බෑ. මොකද අපිට යා කෙරෙහි තියෙන්නේ ආදරයක් සහ ගෞරවයක් එක්ක මුහු වෙච්ච හැඟීම. ඉතින් යාව දකිද්දි රජ්ජයි යා ළඟට කතා කරන්න යද්දි ඉතින් ලොප් වෙනවා ඔය වගේ විවිධ හැඟීම් ගොඩක්නේ ආදරය කියන හැඟීම පසුබිම් කරගෙන හට ගන්න දෙයක් නම් ඔන්න ඉතින් අපිට යාව ජෝක් එකක් වගේ නම් දැන් ඔය ෆ්ලර්ට් කරන්න වගේ අපි කරනවා නම් ඉතින් අපිට එහෙම ලොකු හැඟීම් නැහැ බය නැතුව කතා කරන්න. හැබැයි මේකේ තියෙන්නේ අර උත්තරීතර ගණේ ආදරයක්. ඉතින් මේ තරුණයට හිතේ තියාගෙන මම හිතන්නේ මේ තරුණියට තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්න බැරි වෙනවා. ඒත් එක්කම මේ තරුණයට මොකද්ද වෙන්නේ? තව කෙක් ඈවිත හද රැඳු අයියෝ තව එකෙක් ඒ තරුණියට ආලවන්තකම් බානවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා. දවිල ඉපදුණු කැකුලක් නොකලත නටුවෙන් ගලවා දුරක යවා මිහිලිය තෙත් කොට ඉලිහුණු කඳුලක් සත් සමුදුරකට මුහුව ගියා. ඔබට උරුමු රිදුණු තැවුණු හද එක්ටැම් මැදුරක කවුළු වරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටී බලා පොපියන හදවත සිටී බලා. ඉතින් හාමුදුරුවනේ ඇත්තටම මේකේ මම මේ තාක් ගීත විචාරය කරද්දී අපි ගියේ වචනෙන් වචනයට අරුත් බර ඒ වදන් කතා බහ කරමි. නමුත් මේ කතාවේ එහෙම ගන්න බෑ. ඒකයි මුළු මේ පැදි පෙළේම අර්ථය කියවලා ඔබත් එක්ක මම මේ සාකච්ඡාව කරන්නේ. ඇත්තටම මේකේ හදවිල ඉපදුන කැකුලක් නොකලත නටුවෙන් ගලවා දුරක යවදී ආමුදුරුවනේ ඒ ළමයව දැකලා හදවතේ ආදරය උපන්නා විතරයි ඒක පළදරන්න හම්බුනේ නෑ. තරුණයත් එක්ක ආද වෙනවා. ඒ කියන්නේ මේ ඒ තරුණයාගේ ආදරේ මේ අපේ කතාවේ කතා කරන තරුණයාගේ ආදරය ප්‍රතික්ෂේප වෙලා සමහර විට මේ තරුණයා ප්‍රකාශ කරන්නේවත් නැහැ. ඊට කලින් අර මේ තරුණියට අනිත් ආලවන්තකම් පාන තරුණයත් එක්ක ඒ තරුණිය සම්බන්ධ වෙනවා. ඉතින් ඒ සම්බන්ධ වෙනවත් එක්ක මේකේ කියනවා මේ දැන් මේ තරුණයෝ දෙන්න සංසන්දනාත්මකව බලද්දී මේ තරුණයාට වඩා යම්කිසි මිල මුදල් එහෙම නැත්නම් ධනවත් තරුණයෙක් තමයි අර තරුණයා. කොහොමද මං එහෙම කියන්නේ? මේකේ කියනවා රුවන් විමානයෙන් පියඹා එනතුරු. රුවන් විමානය කියන්නේ මොකක්ද? තියෙන රත්තරන්ින් ගොඩ නැගුණු විමානයක්. බලකොටුවක් එහෙම නැත්නම් විමානයක් කියද්දී අර රාජධානියක් වගේ එකක්. ඉතින් ඒ රුවන් විමානයෙන් පියඹා එනතුරු මම එක්ටම් ගේක වෙලා බලන් ඉන්නවා. මොකද්ද මේ කියන්නේ? ඉතින් ඒ තරුණයා වෙනත් තරුණියක් කෙරෙහි හෝ වෙනත් ආදරයක් කෙරෙහි හෝ වෙනත් විවාහයක් කෙරෙහි හෝ කිසිම බලාපොරොත්තුවක් තියාගන්නේ මේ තරුණියම නැවත එන බලාගෙන ඉන්නවා. ඉතින් මේ පැදිපෙළ අවසාන වෙන්නේ ඉතින් හරිම ලස්සනයි. නැත්නම් වොලීනා නායකර් මහත්මයා ඉතාමත් ලස්සනට රචනා කරලා තියෙනවා. සහ මේකේ ලෙදිරිසිංහ මහත්මයා මේ පදවලට දීලා තියෙන ගේ ස්වර වලින් දීලා තියෙන රස 10 පාරක් ඇහුවත් එපා වෙන්නේ නැති තරම් පුදුම රසක් එකතු කරලා තියෙනවා. ඉතින් මගේ සහෘද සහෝදර සහෝදරියනි මේ වගේ තවත් ලස්සන ගීතකින් අපි ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලට ජය වේවා. අනිවාර්යෙන් ෆලෝ කරලා තියන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.